ප්‍රීතිමත් උදෑසනක් යේසුස් වහන්සේගේ නාමයෙන් අපි ඔබට ආශිර්වාද කරන්නෙමු. අපගේ බයිබලය පළවෙනි කොරින්ති පොත 13 වෙනි පරිච්ඡේදය 6 වෙනි පදය. අධර්මිෂ්ඨකමට ප්‍රීති නොවි සැබෑව සමග ප්‍රීති වන්නේය. අපි මේ උදෑසන දේව වචනය දෙසට අපේ අවධානය යොමු කරන වෙලාවේ දේව වචනය අපිට සඳහන් කරනවා මිනිස්සෙක් දෙවියන් වහන්සේව හඳුනගත්තම දෙවියන් වහන්සේත් එක්ක ජීවත් වෙන විට ඒ මිනිස්යා තුල හටගන්නා වූ සිතුවිලි මොන වගේද කියලා. දැන් අපි මේ 13 වෙනි පරිච්ඡේදයට අවධානය යොමු කරාම මෙතන අපිට පැහැදිලි කරන්නේ ප්‍රේමය කියන ගුණාංගය පිළිබඳවයි. අපි දන්නවා ප්‍රේමය කියලා කියන්නේ දෙවියන් වහන්සේ විසින් මිනිස්යාට දෙන ලද දිව්‍යමය ගුණාංගයක්. ඒතර දැන් මිනිස්සෙක් තුල ප්‍රේමය තිබෙනවා නම් කාරණා කීපයක් පිළිබඳව මේ ස්ථානයේ සඳහන් වෙනවා. මේ බයිබලයේ අපට පැහැදිලි කරනවා මිනිස්සෙකුට ප්‍රේමය තිබෙන තැන කාරණා 15ක් ඒ මිනිස්සගේ ජීවිතේ දකින්න පුළුවන් කියලා. දැන් අපි මේ 6 වෙනි පදයට ආවම අපිට පැහැදිලි කරනවා ප්‍රේමයේ තියෙන මිනිස්සෙක් තුල කාරණා දෙකක් අපිට මේ ස්ථානයේ සඳහන් වෙනවා. එකක් තමයි අධර්මිෂ්ඨකමට ප්‍රීති නොවීම, ඒ වගේම සැබෑව සමග ප්‍රීති වීම. ඒතර දැන් මිනිස්සෙක් තුල ප්‍රේමය තියෙනකොට ඒ මිනිස්සයා කවදාවත් අධර්මිෂ්ඨකම තුල සන්තෝෂ වෙන්න යන්නේ නැහැ. දැන් අද අපි මේ සමාජය දිහා බලනකොට අපිට පේනවා මිනිස්සු වැඩියෙන්ම සන්තෝෂ වෙන්නේ මේ අධර්මිෂ්ඨ දේවල් තුලයි. දැන් මිනිස්සු හිතනවා මේ අධර්මිෂ්ඨ දේවල් තුලින් අපිට ප්‍රීතියක් ලබන්න පුළුවන්. ඒ වගේම මිනිස්සු හිතනවා තව කෙනෙක්ගේ ජීවිතයට අධර්මිෂ්ඨ දේ කරාම එයාට ප්‍රීති වෙන්න පුළුවන් කියලා. හැබැයි දෙවියන් වහන්සේ අපට පැහැදිලි කරලා දේව වචනේ දීලා තිබෙනවා මිනිස්සෙක් තුල සැබෑ ප්‍රේමය තිබෙනවා නම් ඔහු අධර්මිෂ්ඨ කම තුල නොවේ ප්‍රීති වෙන්නට යන්නේ. ඔහු ඇවිල්ලා සැබෑව තුලයි ප්‍රීති වෙන්නට යන්නේ. දැන් අපි අධර්මිෂ්ඨකම කුමක්ද කියලා බැලුවොත් අපිට පේනවා අධර්මිෂ්ඨකම කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ වචනයට පටහැනිව තිබෙන කාරණයක්. දැන් දෙවියන් වහන්සේ මිනිස්යාව ධර්මිෂ්ඨ කරන්නට යනවා. දැන් අන්ධකාරය එහෙම නැත්නම් යක්ෂයා තමයි හැම වෙලාවෙම මිනිස්යාව අධර්මිෂ්ඨ කරන්නට යන්නේ. තවත් විදියකින් කියනවා නම් පාපය හැම වෙලාවෙම මිනිස්යාව අධර්මිෂ්ඨ කරන්නට යනවා. හැබැයි දෙවියන් වහන්සේ හැම මොහොතකදීම මිනිස්යාව ධර්මිෂ්ඨ කරන්නට යනවා. එහෙමනම් මේ උදෑසන අපි දෙවියන් වහන්සේව හඳුනාගත්ත, දෙවියන් වහන්සේව දැනගත්ත, දෙවියන් වහන්සේව විශ්වාස කරන මනුෂ්‍යයන් හැටියට අපි අධර්මිෂ්ඨකම ගැනද අපි ප්‍රීති වෙන්නට යන්නේ. තව මිනිස්සෙක්ගේ ජීවිතය දිහා බලලා තව මිනිස්සෙක්ගේ ජීවිතයට අධර්මිෂ්ඨ දේවල් සිද්ධ වෙනකොට ඒ මනුෂ්‍යයා දිහා බලලා අපි ප්‍රීති වෙන කෙනෙක්ද? එහෙම නැත්නම් අපි අනිත් මනුෂ්‍යයාට අධර්මිෂ්ඨ දේවල් කරලා අපි සන්තෝෂ වෙනවද? දැන් අද ගොඩක් මිනිස්සුયો සැබෑව දන්නෝ. තමන්ගේ හෘද සාක්ෂියට තමන් විශ්වාසවන්ත නැහැ. අද බලන්න ගොඩක් මිනිස්සුયો ඉන්නවා ඒ පැත්තට එකක් කියනවා, මේ පැත්තට තව එකක් කියනවා. තවත් මිනිස්සුયો ඉන්නවා සත්‍යතාවය ඇහි වැදුනත් ඒගොල්ලෝ ඒක පිළිගන්න ලෑස්ති නැහැ. තවත් මිනිස්සුયો ඉන්නවා කාලෙකදී ඇත්තයි කියලා ජීවිතය අත්දැකපු දේ තව කාලෙකදී ඒක බොරුවක් හැටියට තබා ගන්නට යනවා. දැන් මිනිස්යාගේ ජීවිතයේ මේ ඔක්කොම දේවල් වෙනස් වෙන්නට යන්නේ සැබෑ ස්වરૂපය මිනිස්සෙක් තුල නැති වෙනකොටයි. අපි මොන දේ වුණත් සැබෑ මිනිස්සෙක් වෙන්න ඕන. ඔව් නම් ඔව්, නෑ නම් නෑ. හරි නම් හරි, වැරදි නම් වැරදි. ඒ ප්‍රතිපත්තියත් එක්ක අපි ජීවත් වෙන්නට ඕන. මොකද බයිබලයේ අපිට උගන්වන්නේ මිනිස්සෙක් හැටියට ප්‍රතිපත්ති ගරුක පුද්ගලයෙක් වෙන්න. එහෙමනම් අපි දෙවියන් වහන්සේව අදහනවා නම් ඒ දෙවියන් වහන්සේ අපිට පෙන්නපු මාර්ගය තුල අපි ඇවිදින සෙනගක් වෙන්නට ඕන. ඒ නිසා මේ උදෑසන කල්පනා කරලා බලන්න. තමන් අධර්මිෂ්ඨකමට ප්‍රීති වෙන මිනිසෙක්ද? අධර්මිෂ්ඨකම තව කෙනෙක්ගේ ජීවිතයේ සිදු වෙනවා බලාගෙන ඉඳලා ඔබ ප්‍රීතිය හටගන්න මිනිසෙක්ද? ඔබ ප්‍රීති වෙන මිනිසෙක්ද? එහෙම නැත්නම් ඔබ සැබෑව තුල ප්‍රීති වෙනවද? අපි දන්නවා සැබෑව කියන දේ කවදාවත් වෙනස් වෙන්නට යන්නේ නැහැ. දැන් මිනිස්සුන්ට පුළුවන් සැබෑව ටික කාලයකට හංගලා තියන්න. හැබැයි හැමදාම සැබෑව හංගලා තියාගන්නට බෑ.
මොකද සැබෑව කියන දේ කොතන හරි දවසක එළියට එන්නට යනවා. මොකද සැබෑව කවදාවත් වෙනස් කරන්න බෑ. ඒක තමයි සත්‍යතාවය. දැන් අපි හදාන්න දෙවියන් වහන්සේ පිළිබඳවත් දේව වචනේ කියනවා උන්වහන්සේ සැබෑවයි, උන්වහන්සේ ජීවනයයි, උන්වහන්සේ මාර්ගයයි. එහෙමනම් සැබෑව උන්වහන්සේ තුල තිබෙනවා. උන්වහන්සේව අදහන මනුෂ්‍යත් සැබෑකම තුල හැසිරෙන මිනිසෙක් වේ යුතුයි. මේ උදාසන කල්පනා කරලා බලන්න. අධර්මිෂ්ඨකම අපේ ජීවිතය තුල තියෙනකොට අපි අධර්මිෂ්ඨ දේ ගැන ප්‍රීති වෙන්නට යනවා. හැබැයි සැබෑව අපේ ජීවිතේ තියෙනකොට අපට පුළුවන්කම ලැබෙනවා සැබෑව තුල ප්‍රීති වෙන මිනිසෙක් වෙන්නට. මේ උදාසන මේ සිතුවිල්ල සමග අපි උන්වහන්සේට යාඥා කරමින් අපේ ජීවිත අපි උන්වහන්සේට බාර දෙමු. අපි කියමු ස්වාමිනී මට අධර්මිෂ්ඨකම තුල ප්‍රීති වෙන්න නොයි. මට සැබෑව තුල ප්‍රීති වෙන්න පුළුවන්කම ඔබ වහන්සේ දෙන්න. අපි සැබෑව දන්නවා නම් අපේ හෘද සාක්ෂියට එකඟව අපි සැබෑව තුල ජීවත් වෙන සෙනගක් විය යුතුයි. අපි යාඥා කරමු. ජීවමාන අතිශුද්ධ දෙවි පියාණනි මේ වචනේ අසන සියලු දෙනාගේ ජීවිත අපි ඔබ වහන්සේට බාර කරනවා. මේ උදෑසන අපේ ජීවිතවලට අත තැබුව මැනව. විශේෂයෙන් ස්වාමිනී අපේ ජීවිත තුල ඔබ වහන්සේ ක්‍රියා කරන්න කියලා ඉල්ලනවා. මක් නිසාද අධර්මිෂ්ඨකමට ප්‍රීති නොයි. සැබෑව සමග ප්‍රීති වෙන මිනිසෙක් වෙන්න මේ දවසේ අපට පුළුවන්කම ගෙන දුන මැනව. අන්ධකාර දේවල් වලින් අයින් වෙලා යක්ෂයාගේ තිබෙනා වූ දේවල් වලින් ඉවත් වෙලා ඔබ වහන්සේ තුල සැබෑ ජීවිතයක් ගත කරන්න, ප්‍රතිපත්ති ගරුක ජීවිතයක් ගත කරන්න, සැබෑවට ප්‍රේම කරමින් ජීවත් වෙන්න අපට පුළුවන්කම ගෙන දුන මැනව. දෙවි ස්වාමීතුමනි අද දවසේ ඔබ වහන්සේ අපට ආශිර්වාද කරන්න, අපේ දෑකේ කර්මාන්තවලට ආශිර්වාද කරන්න, අපේ රැකියාව, අපේ ව්‍යාපාර මේ සියලු කාරණාවලට අපි ඔබ වහන්සේගේ ආශිර්වාදය ඉල්ලා සිටිනවා. මක් නිසාද අපි සැබෑව තුල ජීවත් වන විට ස්වාමිනී ඔබ අපට ආශිර්වාද කරන දෙවියන් වහන්සේ ඒ ආශිර්වාදය මේ උදෑසන නිදහස් කරමින් අපේ ජීවිත බලවත් කරන්න යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්.